සුබ දවසක් යාළුවනේ. අපි අද කතා කරමු කොහොමද ඔන්ලයින් ජොබ්ස් හොයාගන්න කියලා. ගෙදරට වෙලා නිකන් කාලේ ගත කරන වෙලාවේ අපිට ඔන්ලයින් ජොබ් එකක් හොයාගෙන දවසට කීයක් හරි හොයාගන්න පුළුවන් වුණොත් මේක මාර ලේසි. ඒ වගේම මේකට ගොඩාක් ලොකුවට ස්කිල්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු අද ඒවා කොහොමද හොයාගන්න කියලා. හරි ඔන්ලයින් ජොබ්ස් හොයාගන්න කලින් අපි ඒ ජොබ් එකට දාන CV එකක් හදාගන්නේ කොහොමද කියලා කතා කරලා බලමු. ලාම Google එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් canva.com කියලා සර්ච් කරන්න. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕගොල්ලන්ට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ අපිට බලා ගන්න පුළුවන් what will you learn today කියලා අහනවා. ඒ එතන පහලින් අපිට බලා ගන්න පුළුවන් your designs templates and canva AI කියලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ template එකක්. කියන්නේ CV තියෙන templates තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපේ ඩීටේල්ස් දාලා අපිට ඒක හදාගන්න පුළුවන් අපිට කැමති විදිහට. ටෙම්ප්ලේට් සිලෙක්ට් කරලා මම මෙතන කරිකියුලම් BT කියලා සර්ච් කරනවා. එතකොට අපිට CVs ගොඩාක් බලා ගන්න පුළුවන්. ඒක වර්ගවල CV තියෙනවා. ඒ ටෙම්ප්ලේට් අරගෙන අපිට එඩිට් කරලා අපිට කැමති විදිහට අපේ ඩීටේල්ස් දාලා හදාගන්න පුළුවන්. මම මෙතනින් එකක් ක්ලික් කරන්නම්. හරි. එතකොට මෙන්න මේ CV එකේ අපි බලමු කොහොමද මේක එඩිට් කරගන්නේ කියලා. ඒ වගේම මේකේ පහළට ගියාම එහා සමාන CVs ගොඩක් බලා ගන්න පුළුවන්. දැන් මට ඕනේ මේ CV එක එඩිට් කරන්න. ඒ නිසා මම මෙතන ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් CV එක පෙන්නනවා. මේකේ අපිට අපේ නම මෙතන ගහලා ABC කියලා මම දැනට ගහන්නම්. ඒ වගේම අපිට කැමති විදිහට ඩීටේල්ස් අපිට වෙනස් කරගන්න පුළුවන්. පොඩ්ඩක් zoom කරන්න මට පේන්නේ නැති හින්දා මෙතන අපේ ඇඩ්‍රස්, ඊමේල්ස්, වෙබ්සයිට්ස් වගේ දේවල් අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්ත දකුණු අත පැත්ත ගත්තොත් එහෙම අපේ පර්සනල් ප්‍රොෆයිල් එක මෙතන පොඩියට ඩීටේල් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ work experience සහ educational histories ටික දෙන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන පහලින් page එකක් තව add කරලා මේ වගේ තව page දෙකකට CV එක හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපි ඒක save කර ගන්නවා share දීලා download ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන අපි PDF තමයි standard PDF එක select කරලා download දෙන්න. එතකොට අපිට CV එක download වෙනවා බලා ගන්න පුළුවන්. හරි අපි දැන් යමු අපේ වෙබ්සයිට්ස් කොහොමද හොයාගන්නේ කියලා මේ CVs ඇප්ලයි කරන්න. මම වෙබ්සයිට්ස් කිහිපයක් පෙන්නන්නම් ගොඩක් පෙන්නන්න වෙලා නැහැ. මම මගේ description එකේ දාලා තියෙනවා links ගොඩක්. ඔයාලට ඒ වගේ ගිහිල්ලා ඔයාලට කැමති job එකක් select කරලා ඒකට apply කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මම මෙන්න මෙතන levingroup.com කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් now කියලා තැනක් තියෙනවා. අපිට ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනට අපිව ගේනවා your dream job events කියලා. අන්න එතනින් අපිට email එකක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තව මොනවාද තියෙන jobs කියලා select කරන්න පුළුවන්. මෙතන visit our job platform එකට ගිහිල්ලා ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ අලුත් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට ඕන තරම් ජොබ්ස් හොයාගන්න පුළුවන්. එක එක විදිහ ඒවා තියෙනවා. මෙතනින් මම ඉස්සෙල්ලාම නිකන් සාමාන්‍යයෙන් graphic design වගේ එකක් select කරන්නම්. graphic designer කියලා වගේ. ඊට පස්සේ ඒකට නම් දැනට ජොබ් එකක් ක්‍රියේට් වෙලා නැහැ මේ වෙනකොට. හරි. ඊට පස්සේ මම HR කියලා select කරන්නම්. HR කියලා select කරලා HR කියලා type කරන්නම්. HR කියලා type කරලා පස්සේ මෙන්න මේ වගේ jobs ගොඩාක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. එක එක විදිහේ jobs ගොඩක් එනවා. ඊට පස්සේ අපිට second page එකට ගිහිල්ලත් අපිට බලා ගන්න පුළුවන්. තියෙන jobs මොනවාද කියලා. මේකට apply කරන්නේ මෙහෙමයි. මෙන්න මෙතන දකුණු පැත්තේ apply now කියන එක උඩ click කරාට පස්සේ අපි මෙන්න මේ වගේ window එකකට අරන් යනවා. පස්සේ ඒකේ අපේ job එකේ description එක දාලා තිනවා මේක කරන්නේ කොහොමද මොකක්ගෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ වගේම ඕගොල්ලන්ගේ requirements මොනවාද සහ benefits job එක ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි බලන්න ඕනේ අපේ time එක කොයි මේක work from home නිසා අපිට බලා ගන්න ඕනේ කීයේ ඉඳන් කීය වෙනකන්ද අපිට වැඩ කරන්න තියෙන්නේ කියලා මොන time එකේද කියලා මේක නම් ගත්තොත් එහෙම හවස 1:00 ඉඳන් රෑ 10:00 වෙනකන් තමයි වැඩ කරන්න තියෙන්නේ ඊට පස්සේ locations අපිට work from home කරන්න පුළුවන් ඊට පස්සේ benefits තියෙනවා ඒගොල්ලන්ගේ ඒ විදිහට ඊට පස්සේ මෙතන apply now කියන බටන් එක press කරාට පස්සේ අපිට මෙතන අපේ details දෙන්න පුළුවන් අපේ නම age එක ඒ වගේ email address gender ඒ වගේ ගොඩක් දේවල් දෙන්න පුළුවන් ඊට පස්සේ මෙතන පහලින් අපිට අපේ CV එක upload කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන පොඩි content එකක් දෙනවා අපි ඊට පස්සේ මෙතන අපේ salary එක කීයක්ද කියලා අපිට ඉල්ලන්න පුළුවන් ඒ වගේ මෙන්න පහළට ගිහින් අපේ education experiences add කරන්නත් පුළුවන් ඊට පස්සේ මෙතන preview වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ application එක ඊට පස්සේ අපිට submit කරන්න තමයි තියෙන්නේ හරි අපේ ඊළඟ website එක තමයි seek.com.au එක අපි ඒක ඇත්තටම ඕස්ට්‍රේලියාවේ කම්පැනි එකක් මේක අපිට ගොඩාක් බලා ගන්න පුළුවන්
පුළුවන්. එක එක වර්ගවල ජොබ් ටයිටල්ස් තියෙනවා. graphic designer, software engineer, content creators ලා, game artists ලා, ඒ වගේ ගොඩාක් vacancies අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට මෙතන අපිට ඒවා ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. මෙතන what කියන එකකින් මම graphic designer මම එකක් දෙනවා. ඊට පස්සේ එනි clarifications මොනවා හරි තියෙනවා නම් advertising, arts and media කියන එක මම select කරනවා. ඊට පස්සේ කොහෙන්ද අපි වැඩ කරන්නේ කියලා දෙනවා. එතකොට මම ශ්‍රී ලංකා කියලා ගහලා බලමු අපිට මොකක්ද දෙන්නේ කියලා. එතකොට අපිට jobs මොකුත් පෙන්වන්නේ නැහැ. අපි මෙතන all Australia කියන එක දෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් ගොඩාක් jobs මෙතන පෙන්වනවා. හරි එතකොට මෙන්න මෙතන ඔයාලට වම් පැත්තේ පහලින් දිගට බලාගෙන යන්න පුළුවන් ගොඩාක් graphic design සම්බන්ධ jobs ගොඩාක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ per hour කීයක් ගෙවනවද per year කීයක් ගෙවනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. එකකින් එක බලාගෙන අනිවාර්යයෙන්ම මේ job description එක අනිවාර්යයෙන්ම කියවන්න. එතකොට තමයි අපිට බලා ගන්න පුළුවන් අපේ skills වලට මේවා ගැලපෙනවද කියලා. හරි එතකොට අපි එකක් බලමු. මෙන්න මේ විදිහට ක්ලික් කරලා මම මේ NH Studio එකේ video editor and film එක කියන එක ක්ලික් කරනවා. එතකොට ඒක ගත්තොත් එහෙනම් 75000ත් ලක්ෂයත් අතර අවුරුද්දකට ගෙවනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. එතකොට quick apply එකෙන් ගිහින් මම ඒක apply කරන විදිහ බලනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට අලුත් window එකක් තමයි open වෙන්නේ. එකකින් ඇතරම් මෙතන නම් මගේ details දැනටමත් මම දීලා තියෙන්නේ. ඊට පස්සේ අපේ resume කියන්නේ අපේ CV එක apply කරලා cover letter එකක් අපිට ChatGPT එකකින් වගේ ගහලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ idea එකක් උනත් දෙන්න පුළුවන්. ඊට පස්සේ continue කරාට පස්සේ කෙලින්ම ඔයාලගේ CV එක එතනට upload වෙලා application එක ඒගොල්ලන්ට යනවා. හරි අපි තව website එකක් බලමු. මම මෙතන remote.com කියන website එකට යනවා. මේ website එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේකෙත් ඇත්තටම ගොඩක් jobs තියෙනවා. ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. එක එක රටවල් වල විවිධ companies තියෙනවා. ඕගොල්ලන්ට එක එක company වල details මම වෙන වෙනම මගේ description එකේ දාලා තියෙනවා. එකෙන් ඔයාලට ගන්න පුළුවන්. මෙතන පහලට අපිට ගියාට පස්සේ recent remote jobs වලට ගියාට පස්සේ අපිට එක එක categories වලට ඒගොල්ලෝගේ job බෙදලා තියෙනවා. අපිට ඒවෙන් කැමති එකකට යන්න පුළුවන්. මම නම් මෙතන කරන්නේ උඩටම ගිහලා find your next remote job එකට යනවා. ඊට පස්සේ අතන මෙතන ගියාට පස්සේ මේගොල්ලන්ගේ jobs අපිට බලා ගන්න වෙන්න අපිට පොඩි payment එකක් කරන්න වෙනවා. payment එක කරලා තමයි අපිට බලා ගන්න වෙන්නේ. ඒ නිසා අතන මේක free එකක් නෙමෙයි. ඒ නිසා අපිට එකකින් ඉස්සරහට යන්න අමාරුයි. ඔයගොල්ලෝ කැමති නම් pay කරලා ඉවර වෙලා මෙතන ඔයගොල්ලන් card details set කරලා ඉස්සරහට ගිහිල්ලා ඒ jobs මොනවද කියලා බලලා ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. හරි ඒ වගේම මම තවත් වෙබ්සයිට් එකක් වෙන්නන්නම්. ඒ වෙබ්සයිට් එකේ නම තමයි remote.com කියන වෙබ්සයිට් එක. ඒකට ගියාම ඔයගලන්ට ඒකේ ගොඩාක් jobs බලා ගන්න පුළුවන්. ඒකේ විවිධ categories වලට තියෙනවා. ටිකක් වෙනස් ඒවා copyright වගේ ඒවා තියෙනවා. AI internet rate ඒ වගේ ගොඩාක් වෙනස් වර්ගවල vacancies අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒවා කැමති එකක් ඔයගලන්ට ක්ලික් කරලා බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ details මොනවාද කියලා. මම මෙතන HR කියලා උඩින් සිලෙක්ට් කරලා බලනවා මොනවද HR වලට අදාළ jobs මොනවද කියලා. මෙතන HR කියලා සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට HR සම්බන්ධ ගොඩාක් jobs මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේවට ගිහිල්ලා ඔයාලට සිලෙක්ට් කරලා ඔයාලා කැමති details දීලා ඔයගලන්ට job එකකට apply කරන්න පුළුවන්. ඒ වගේම මම දෙයක් මතක් කරන්න ඕනේ මේවා අනිවාර්යයෙන්ම එකක් විතරක් apply කරා කියලා ඔයගලන්ට එන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම පුළුවන් තරම් මේ වගේ jobs වලට apply කරන්න. එකකින් සෑහීමකටපත් වෙන්න එපා. 10ක් 20ක් වුණත් කමක් නැහැ. ගොඩක් දාන්න. එතකොට තමයි ඕගොල්ලන්ට ඒගොල්ලෝ ඉන්ටර්විව් වලට කෝල් කරන්නේ. සමහර ඒවා ඉන්ටර්විව් වලට කෝල් කරන්නේ නැතුවම ඕගොල්ලන් කෙලින්ම හයර් කරනවා. ඉතින් ඒක කම්පැනි අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඒක නිසා ඒක අපිට හරියටම කියන්න බෑ මේක මෙහෙමයි වෙන්නේ කියලා. ඉතින් ඔයාලත් මේ වගේ ඇප්ලයි කරලා ඕගොල්ලන්ගේ අමතර ආදායමක් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ගෙදර නිකන් කාලේ ගත කරන එකේ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකන්